හෙලෝ හැමෝටම අද ගෙනාවේ 2025 රිලීස් වෙච්ච කැප්ටන් ඇමරිකා බ්‍රේව් නිව් වර්ල්ඩ් ෆිල්ම් එකේ රිවිව් එක. මේ ෆිල්ම් එක 2021 දී රිලීස් වෙච්ච The Falcon and the Winter Soldier TV series එකේ කන්ටිනියුේෂන් එකක් විදිහට තමයි මේ ෆිල්ම් එක යන්නේ. ඔයගොල්ලෝ ඒක බලලා නැත්නම් ඒක බලලා ඉන්න ඒකේ ඉන්න කැරක්ටර්ස් කීපෙම මේකෙත් ඉන්නවා. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ ජූලියස් ඕනා. බජට් එක ඇමරිකන් ඩොලර් මිලියන 180යි. බොක්ස් ඔෆිස් වාර්තාව ඇමරිකන් ඩොලර් මිලියන 346යි. මේක තාමත් ෆිල්ම් තියටර්ස් වල තියෙන හින්දා බොක්ස් ඔෆිස් එක මීට වඩා වැඩි වෙන්න පුළුවන්. ෆිල්ම් එක ගැන කිව්වොත් ස්ටෝරි කවුලක් නෑ. සිනමටෝග්‍රැෆි හොඳයි. CGI හොඳයි. හල්ගේ CGI, සෑම්ගේ සූට් එකේ CGI, ඒ වින්ග්ස් වල අර මූව්මන්ට් සහ ෆ්ලයිට් සීන්ස් ඒ ඔක්කොම හොඳට කරලා තිබ්බා. ෆිල්ම් කාස්ට් එක ගැන කතා කළොත් ඇන්තනි මාකි, හැරිසන් ෆෝඩ් වගේ ඇක්ටර්ස්ලා මේකට කාස්ට් කරලා තිනවා. ඒගොල්ලන්ගේ ඉතින් පර්ෆෝමන්ස් එක නෝමල් කැපිලා පේන කැරක්ටරිස්ටික් පර්ෆෝමන්ස් එක තිබ්බේ නැහැ ෆිල්ම් එක තුලේ කාගේවත්. අනික් කැප්ටන් ඇමරිකා ෆිල්ම් එක කම්පෙයාර් කරලා බලුවොත් මේක තමයි ලෝවස්ම පර්ෆෝමන්ස් කරලා තියෙන්නේ. ස්ටීව් රොජර්ස්ගේ කැප්ටන් ඇමරිකා එක කම්පෙයාර් කරනකොට මේක පොඩ්ඩක් අර දල් සීන් එකක් තියෙනවා. මොකද එයා ස්ටෑන්ඩඩ් එකක් හදාගෙන තියෙන්නේ මේක තමයි කැප්ටන් ඇමරිකා කියලා. මේ ෆිල්ම් එක දුන්නත් ඒක අර තනින් තන පෙන්නනවා. ස්ටීව් රොජර්ස් නෙමෙයිනේ කියලා. ඒක ඔඩියන්ස් එකේ රේටිං වලිනුත් ඔඩියන්ස් එකේ රිවිව් වලිනුත් බොක්ස් ඔෆිස් රේටින්ග්ස් වලිනුත් පේනවා. ෆිල්ම් එක බලද්දී එන ප්‍රශ්නයක් තමයි මේ සුපර් ෂෝල්ඩර් සිරම් එක නැතුව මෙයා මේ සෑම් කොහමද මේ කරන්න කියලා. ඒක ෆිල්ම් එකේ මුලදී ඔය සෝල්ජර්ස්ලා දෙන්නේ කතා කරනකොට කියනවා මේ මෙයාගේ ගියර් එක හම්බුනේ වකන්ඩා වලින් ගිෆ්ට් එකක් විදියට කියලා. මේ ඒක හින්දා අපිට ඇසියුම් කරන්න පුළුවන් ඔය මේ එයාගේ ෆ්ලයිට් සීන් වල ලෑන්ඩින් සීන් වලදී එයාගේ ඇඳුමේ වයිබ්‍රේනියම් ඇබ්සෝබර්ස් තියෙන හින්දා මේ ලෑන්ඩ් කරනකොට තියෙන ඉම්පැක්ට් එක කකුල් වලට එන්න කලින් ඒක සූට් එක ඇබ්සෝබ් කරන හින්දා කකුල් දෙකට ඒවා දැනෙන්නේ නැහැ කියන එක තමයි තේරෙටිකලි කියන්න පුළුවන්. නැත්නම් ඉතින් හැරෙන්න නැත්නම් කකුල් දෙක දෙන්න බෑ. එහෙම තිබ්බහම ලෑන්ඩ් වුණ ගම සහ එක ෆයිට් සීන් එකක් තියෙනවනේ අර මේ සෑම්ට පියෙන් අයිනවා ගෙලිම එකට පපුවටයි බඩටයි. හැබැයි මේ පොර ගානක් නැතුව ඉඳගෙන මේ ගාලි කරලා ඔන්න යනවා නැගිටගෙන. එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒ කොහොමද කියලා. එයාර ඇඩ්‍රනලින් රෂ් එකකින් හින්දා වෙන්න පුළුවන්. හැබැයි ඒක එක්ස්ප්ලেইন කරන්න විදියක් නැහැ. දන්න කෙනෙක් ඉන්නව නම් ඒ කොහොමද කියලා කමෙන්ට් වල කියන්න. ඕවරෝල් ගත්තොත් හොඳ සොලිඩ් ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකට මගේ රේටින් එක 10න් 7යි. සහ අන්තිමට කියන්න ඕනේ අර මාවල්ලාගේ ලෙජෙන්ඩරි ඉන්ට්‍රෝ එක දාලා තිබ්බේ නෑ මේකේ. ඒ ඉන්ට්‍රෝ එක තියෙන්න ඕනේ ඉතින් ෆිල්ම් එකේ වෙනම ෆේස් එකට යන උනාට ඒ ඉන්ට්‍රෝ එක තිබ්බනම් මරු. හරි එහෙනම් තවත් ෆිල්ම් රිවිව් එකකින් ආයෙ හම්බෙමු. හැමෝටම සුබ දවසක්.